වටින වෙලාවෙන් චෝට්ටක් මං වෙනුවෙන් වැය කළා අද අපේ අම්මගේ මල් පැල ටික බලන්න. ඉතින් ඔයාලගේ අම්මත් උදේට නැගිට්ටහම අල්ලපු ගෙදර නැන්දා එක්ක මේ වගේ කතා කරනවද? අපේ අම්මා නම් ඇත්තටම කතා කරනවා. ඉතින් බලන්නකෝ වැහැලා පායලා ලස්සන හසක් එක්ක තමයි අද උදේ පාන්දර පටන් ගන්නෙ. මං උදේට හරිද්දී අම්මා ඊයේ ගෙනාපු රෝස පැල ටික අරගෙන එයාගේ විදිහට හිටවන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් බලන්නකෝ කුස්සියෙන් අහක දාන පරණ ප්ලාස්ටික් භාජන දෙක තමයි එයා මේක හිටවන්නේ. අම්මලා කියන්නේ ගොඩාක් අර පිරිමැස්මින් ජීවත් වෙන කට්ටියක්නේ. ඒ දවස්වල ඉඳන්ම ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙන විදිහට තමයි හැමදේම අර පිරිමැස්මින් භාවිතා කරන්නේ. අපේ අම්මගේ හැම මල් පැලයක්ම හිටවලා තියෙන්නේ මේ විදිහට තමයි. එක්කෝ ඉවත දාන කවර එක, එක්කෝ හාල් ගේන කවර එක. මේ වගේ වල තමයි එයා මේ මල් වලට හරිය ආසයි. ඉතින් බලන්නකෝ මේ ඊයේ අපිට අවුන් ගිහිල්ලා ගෙනාව මල් පැල ටික තමයි එයා මේ ආසාවෙන් එයාගේ පස් මිශ්‍රණය දාලා එයාගේ විදිහට ලස්සනට හදාගන්නේ. ඉතින් මං අපේ අම්මට කිව්වා අම්මේ ඔයාගේ ලස්සන පැල ටික අපේ යාළුවන්ටත් පෙන්වන්නකෝ කියලා. ඉතින් හරිම ආසාවෙන් තමයි එයා මේ මල් පැල ටික ඔයගොල්ලන්ට පෙන්වන්න මාත් එක්ක එකතු වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලගේ පුංචි වෙලාවෙන් චූටි කාලයක් අය කළා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් බලන්නකෝ ගොඩාක් මල් නන්නේ. මොකද අපිට තියෙන්නේ පුංචි කිමිදුලක්නේ. ඉතින් ඒ පුංචි කිමිදුලේ අම්මා ආස විදිහට එයාගේ පුංචි මල් පැටව ටික තමයි ඔයාලට මේ පෙන්නන්නේ. බලන්නකෝ මෙතන මේ කිතුල් කොටයක් උඩ තියලා තියෙන තිය කෝඩුරු පැල ටික. ඉතින් ඒවත් එයා හදලා තියෙන්නේ ඉවත දාන කවරයක් ආධාර කරගෙන තමයි. බලන්නකෝ ඉතින් එයා මේක මේ ලස්සන පෙන්නන්නේ. දේ කෝඩුරු මල් අද නම් හැදිලා නැහැ. වැස්ස නිසා මේ දවස් ටිකේ අද තමයි අපිට ඔහිම හරි පායලා තියෙන්නේ. හැබැයි රෝස ගස්වල නම් හොඳට මල් තිබ්බාද. එයා මේ පෙන්නන්නේ ඊයේ අපි ගෙනාව පැල දෙක එයා හිටවගෙන තියෙන හැටි. කොබලන්න තව මොනවද තියෙන්නේ කියලා. මේ එයා ඉස්සර ඉඳන් හදපු රෝස වර්ග. ඉතින් ගොඩාක් ජාතිය නැතිවට එකම වර්ගයෙන් රෝස තමයි ගොඩාක් තියෙන්නේ වටේට වගේම. බලන්නකෝ. ඉතින් එයාගේ මේ පුංචි මල් පැටව ටික බලන ගමන් ඔයාලගේ පුංචි අදහසක් කමෙන්ට් එකක් විදිහට වීඩියෝ එක පහලින් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා බලන්නකෝ මේවා කොච්චර ලස්සනයිද කියලා. මමත් ඉස්සර වීඩියෝ කරන්න කලින් අනිත් අයගේ ලස්සන ගාඩන් බලලා හිත හරියට සතුටින් පුරවගත්ත කෙනෙක්. තමන්ට නැතත් තව කෙනෙක්ගේ ලස්සන ගාඩන් එකක් දැක්කම හිත කොයිතරම්නම් අනේ මමත් මෙහෙම හදාගන්නවා කියලා හිතනවා නේද? මට නම් එහෙම අනන්තවත් හිතෙනවා. ඉතින් දී කුඩුල් කියන්න මේ දවස්වල ගොඩක් ජනප්‍රිය දෙයක් නේද? බලන්නකෝ ඉතින් එයාගේ ලස්සන මල් ටික ඔයාලා. මෙන්න මෙතන නම් තියෙන්නේ බුලත්තල. බලන්නකෝ එයා බුලත්තල හදාගෙන තියෙන හැටි. ඒක උස්සලා එහෙමත් පෙන්නන පොහොර කවර එක තමයි ඒකත් හදාගෙන තියෙන්නේ. අම්මලා කියන්නේ ඉතින් ඉතුරුවෙන් ඉතුරුම කරන කෙනෙක් නේ. ඉතින් මේ තියෙන එයාගේ අනිත් රෝස ජාති ටික. බලන්නකෝ එයාගේ පුංචි රෝස වත්ත. මේවා පෙන්නන්නේ අම්මා හරිම ආසාවෙන්.
ඉතින් මේ ගස්වලින් ලැබෙන සතුට මගේ ජීවිතේ තවත් ලස්සන කරනවා. පරිසරයත් එක්ක නිදහසත් එක්ක බැඳුණු මේ ජීවිතේ මෙයාලා නිසා මං කොච්චරනම් සතුටු වෙනවද. ඉතින් මං මේ පරිසරයට කොච්චර ස්තුතිවන්ත වුණත් මදි. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුවෙන් අදට මං ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම ලස්සන දවසක් ප්‍රාර්ථනා කරන ගමන් මං එහෙනම් නවතිනවා.